දන්නවද මේ තැන ගැන? ඔව්. මේ තමයි ඔයාලා අපි හැමෝම දන්න රතු පල්ලිය. ජමි අල් අල්ෆා මොස්ක්. හැබැයි මෙහි අතීත කතාව ගැන කවුරුවත් අහලා නැහැ නේද? අද මේ වීඩියෝ එක ඒ ගැනයි. වර්ෂ 1900 කාලයේ පිටකොටුව වෙළඳ නගරයේ මුස්ලිම් වාණිජකරුවන්ගෙන් බහුල වෙළඳ මධ්‍යස්ථානයක් වූ බව නොරහසකි. ඉතින් මේ කොළඹට ආපු මුස්ලිම් ජනතාවට එකවර වන්දනාමාන කිරීමට මස්ජිද් එනම් පල්ලියක් තිබෙන නැහැලු. එකම තැනක සලාත් සහ සිකුරාදා ජුම්මා නමස්කාර කරන හැකියාවක් සෑදිය යුතුයි කියලා මුස්ලිම් ප්‍රජාවට Tamanගේම ලොකු පල්ලියක් ගොඩනගාගත යුතුයි කියන යෝජනාව ඇවිල්ලා තියෙනවා. පසුව වර්ෂ 1908 මේ ඉදිකිරීම හබීබු ලෙබ්බේ සයිබු ලෙබ්බේ කියන කලාකරුවාගේ මූලිකත්වයෙන් ආරම්භ කළ බව සඳහන් වේ. නමුත් ඔහු වෘත්තිමය ගෘහ නිර්මාණ ශිල්පියෙක් නොවිය. ඔහු ඉන්දියාවෙන් ගෙන රූප සහ ආකෘති බලා එහි දැක්වෙන ආකාරයට රතු සුදු වලින් පල්ලියේ හැඩය ඔහු Tamanගේම හැඟීම් වලින් නිර්මාණය කළ බවද සඳහන් වේ. පිටකොටුව කියන්නේ මුස්ලිම් සමාජයේ වැඩි වශයෙන් වෙළඳ කටයුතු වල නිරත වූ තැනක් ලෙස කිව හැකිය. අදටත් සිකුරාදා මධ්‍යහන වේලාවට පිටකොටුවට යන්නේ නම් ඔබට එය ඉතාම හොඳින් දැකගත හැකිය. අතීත කාලය තුල මෙය මිනිසුන් සුලභ මධ්‍යස්ථානයක ගොඩනගන ලද්දක් නිසා කොළඹට එන නාවිකයින්ටත් වෙළඳුන්ටත් සංචාරකයින්ටත් දුරසිටම මෙම රතුසුදු ගොඩනැගිල්ල දැකගත හැකි නිසා නගරේ කැපී පෙනෙන ස්ථානයක් වෙලා තිබුණලු. දැන් මේක දකින්න සමහර අය කල්පනා කරනවා ඇති මේක හදද්දි විරෝධතාවයම තියෙන්නේ නැතිද කියලා. කෙසේ වෙතත් ඉතිහාසය කියන්නේ මේට විශේෂ විරෝධතාවයක් එදා තිබුණේ නැහැ කියලා. කොළඹ පිටකොටුව කියන්නේ බහු ආගමික නගරයක්. පන්සල් පල්ලි කෝවිල් හැම ආගමකම තැන් එකට තිබිලා තියෙනවලු. ඒ නිසා රතු පල්ලි ඉදි කරද්දී එකමුතුකම සහ ගෞරවය තිබිලා තියෙනවලු. 1909 වසරේදී නිම වුණු මෙම පල්ලිය මුලදී මිනිසුන් 1500කට පමණ යෝග්‍ය වෙලා තියෙනවා. අද එය විශාල විස්තරණයෙන් දහස් ගණන් නමස්කරුවන්ට යෝග්‍ය මස්ජිද් එකක්. එදත් අදත් පිටකොටුව බලන ඕනෑම කෙනෙක්ට රතුසුදු කැන්ඩි ස්ට්‍රයිප් ගොඩනැගිල්ල කොළඹ අමතක නොවන සංකේතයක්. මේ වන විට රතුපල්ලිය කියන්නේ ආගමික ස්ථානයක් පමණක්ම නෙවේ. අපේ කොළඹ නගරයේ ඉතිහාසය, සංස්කෘතිය සහ එකමුතුකමේ ලස්සනම ගොඩනැගිල්ලක්. තවද මේ නමස්කාර කරන වෙලාවල් හැරුණු විට ඔවුන්ගේ නීතිවලට අනුකූලව සැරසී අපි ඔබ ඕනෑම කෙනෙකුට ඒ නරඹිය හැකිය. ඉතින් ඔබත් පිටකොටුවට යන විට මේද දැක බලාගෙන ඉන්න අමතක නොකරන්න.